මට මුලින්ම සමා වෙන්න ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන ලාවේ මම කරදර කරනවාට. මම දිසස් සෙන්හිරු. මම රත්නපුරේ ගංකන්ද මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මගේ අම්මා රත්නපුර විද්‍යාරාජ්‍ය විද්‍යාලයේ ගුරුවරියක් විදියට සේවය කරනවා. මගේ අප්පච්චි රත්නපුර ප්‍රජා විශෝධන නිලධාරියෙක් විදියට සේවය කරනවා අධිකරණේ. මමත් ඕගොල්ලෝ වගේම දැන් මාස 3ක් විතර එනකන් ওই විදිහටම මගේ වැඩ ටික කරගෙන සතුටින් ජීවත් වුණා. හදිස්සියෙම මාස 3කට කලින් දැනගන්න ලැබුණා මගේ අප්පච්චිට නන් ඇල්කොහොලික් සිරෝසිස් ඒ කියන්නේ අප්පච්චිගේ අක්මාව විසින්ම අක්මාව විනාශ කරන රෝගී තත්ත්වයක් වැළඳිලා තියෙනවා කියලා. වෛද්‍යරු කිව්වේ මේ විදිහට කියොත් අප්පච්චිට තව ජීවත් වෙලා ඉන්න පුළුවන් අවුරුද්දක් වගේ පොඩි කාලයක්. ඒ හින්දා අප්පච්චිට හැකියක්මනින්ම නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මා කොටසක් බද්ධ කරන්න කියලා. ඔපරේෂන් එකට රුපියල් කෝටි 2ක් වැය වෙනවා. අම්මයි අප්පච්චි දෙන්නම ගවර්න්මන්ට් ජොබ්ස් කළත් අපිට මාස 3ක් ඇතුළත රුපියල් කෝටි 2ක් හොයාගන්න එක අමාරු දෙයක් වුණා. ඒ හින්දා අපි අපිට විකුණන්න තියෙන හැම දෙයක්ම විකුණලා ලංකාවේ පොදු ස්ථානවල රුවන්වැලි සෑය ගාව මහරගම ටවුන් එකේ බස්වල කැලණිය පන්සලේ බේරුවල ටවුන් එකේ වගේ මමයි මගේ පවුලේ අයයි මගේ යාළුවෝ මගේ අම්මගේ ඉස්කෝලේ ස්ටාෆ් එකේ මිස්ලා සර්ලේම අපි සල්ලි එකතු කරලා කෝටි 2කින් ලොකු ගාණක් හොයාගත්තා. තව සතියක් විතර තමයි තියෙන්නේ ඔපරේෂන් එකට. හරිනම් ඔපරේෂන් එක කරන්න තිබ්බේ නොවැම්බර් 16 වෙනිදා. අපිට සල්ලි හොයාගන්න ඒ වෙද්දි ඔක්කොම හොයාගන්න අමාරු වුණ හින්දා තව සති දෙකක් වගේ අපි කල් දාගත්ත ඔපරේෂන් එක. තව සතියයි හරියටම තියෙන ඔපරේෂන් එකට ලක්ෂ 30ක් මදි අපිට තව. අපිට ඇත්තටම තව සතියක් ඇතුළත ලක්ෂ 30ක් හොයාගන්න වෙන කිසිම මාර්ගයක් නැහැ. ඒ හින්දා තමයි මම රවිදු සර්ට මැසේජ් එකක් දැම්මේ. මම සර්ගේ ඇත්තටම ක්ලාස් එන්නේ නැහැ. මම බයෝ කරන්නේ. මම අමිලසර්ගේ ක්ලාස් එකෙන් මේ විදිහට කතා කළා. මම එතනින් ලොකු දවයක් ගත්තා. මම සර්ට ඇත්තටම මැසේජ් එකක් විතරයි දැම්මේ. සර් මට ඇවිල්ලා කතා කරලා කරගන්න කියලා සර් මට උදව් කරලා සර්ට ගොඩක් පින් සිද්ධ වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන්නාට ඕගොල්ලන්ගෙන් මම ඉල්ලන්නේ ඕගොල්ලන්ට පුළුවන් විදියට මට පුංචි උපකාරයක් කරන්න. මගේ අප්පච්චිගේ ජීවිතේ බේරගන්න. මට වෙන කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. ඇත්තටම තව අවුරුදු 10කින් පස්සේ වගේ අප්පච්චිට මේ ප්‍රශ්නය ආවනම් මම මේ විදියට කාගෙන්වත් ඉල්ලෙලා යන්නේ නැහැ. අප්පච්චිට මේ දේ උනේ මට මනුස්සෙක් විදියට සමාජේ හරියට මොකවත් කරගන්න බැරි වෙලාවක මට කරන්න පුළුවන් මේ දේ තමයි. පුළුවන් නම් මට පුංචි උදව්වක් කරන්න. ඕගොල්ලෝ හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා. සර්ටත් සර්ගේ කාර්ය මණ්ඩලය හැමෝටමත් ගොඩක් පින් සිද්ධ වෙනවා. බුස්සරණ හැමෝටම